හායි කොහොමද ඔයාලට? අද මං ශරීරයට ගොඩාක් ගුණදායක කරවිල හදන්න පුළුවන් වෙනස්ම රස විදිහක් තමයි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. මේ විදිහට නම් ඔයා කවදාවත් කරවිල කාලා නැතුව ඇති. මොකද මේක වෙනස්ම විදිහකටයි අද මං හදන්නේ. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මෙතන පරිප්පු කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. මේ පරිප්පු ටික මම ඉස්සෙල්ලාම හොඳට සෝද ගන්නවා. පරිප්පු ටික සෝදගෙන ඉවර වෙලා මම මේ වගේ පොඩි භාජනයකට වතුරත් එක්කම පරිප්පු ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ ටික ලිපේ තියාගෙන පරිප්පු ටික සාමාන්‍ය ගින්දරේ හොඳට තඹ ගන්න ඕන. මෙතන මං අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ කරවිල 3. මං ඉස්සෙල්ලාම කරන්නේ මේ කරවිල ටික මේ වගේ දෙපැත්තෙන් පොඩ්ඩක් කපාගෙන ආයි මේක දෙකට මේ වගේ කපා ගන්න එක. කරවිල ටික දෙකට කපා ගත්තයින් පස්සේ මම මේකේ තියෙන ඇට ටික අයින් කර ගන්නවා. මම මේ වගේ හැන්දක් පාවිච්චි කරලා තමයි මේකේ මදය අයින් කරගන්නේ. මේ හැම එකේම මේ වගේ ඇට ටික ඔක්කොම අයින් කරගන්න ඕන. ඊට පස්සේ මම කරවිල ටික වෙනම තියා ගන්නවා. ඊට පස්සේ මම මේ ඇට ඉවත් කරගත්තු කරවිල ටිකට මේ වගේ ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගෙන මම මේ විදිහට කරවිල හැම එකේම මදයේ ලුණු ගා ගන්නවා. මේ වගේ මම ඇඟිලි පාවිච්චි කරලා තමයි මේ ලුණු ටික දාගන්නේ. ඊට පස්සේ මම විනාඩි 5ක් මේක මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. දැන් ඔන්න පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. පරිප්පු ටික පොඩි වෙන තරමට හොඳටම තැම්බෙන්න ඕන. ඊට පස්සේ මම පරිප්පු ටික වතුර අයින් කරලා වෙනම තියා ගන්නවා. විනාඩි 5කට පස්සේ මං කරවිල ටික හොඳට සිංක් එකට අල්ලලා සාමාන්‍ය වතුරෙන් සෝද ගන්නවා. එහෙම සෝදගෙන ඉවර වෙලා තමයි මම මේ කරවිල ටික අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් මං කරවිල ටික පැත්තකින් තියා ගන්නවා. මේ තියෙන්නේ අපි වතුර ඉවත් කරපු පරිප්පු ටික. දැන් මං හැන්දක් පාවිච්චි කරලා මේ පරිප්පු ටික හොඳට මේ වගේ පොඩි කර ගන්නවා. ඊළඟට මං පෑන් එකක් ලිපේ තියලා ලිප ඔන් කරගෙන මේකට තෙල් මේස හැන්දක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වුණායින් පස්සේ හීනියට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගෙන මේක හොඳට කලවම් කර ගන්නවා. මේ ලුණු ටික අපි මැල වෙනකන් හොඳට කලවම් කර ගන්න ඕන. ඊළඟට මං හීනියට කොටාගත්ත සුදු ලුණු බික් 3ක් එකතු කර ගන්නවා. ඒකත් මං ආයේ හොඳට මේ වගේ කලවම් කර ගන්නවා. ඊළඟට මං කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගෙන ආයෙත් මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මං මේ විදිහට පොඩි කරගත්ත පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. ඒත් එක්කම මං ගාගත්ත පොල් මේස හැඳි දෙකකුත් මේකට එකතු කරගන්නවා. මෙතන මම දෙහි බෑයක් අරගෙන තියෙනවා. දෙහි බෑයේ යුෂ මම මේ විදිහට මිරිකල එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුත් මේකට දාගෙන ආයෙත් මම මේක හොඳට කලවම් කරගන්නවා. මේක මේ වගේ කලවම් කර විනාඩි 2ක් විතර ලිපේ තියාගත්තම හොඳටම ඇති. ඔයාට ඊට පස්සේ මේකේ ලුණු රස බලලා මදි නම් තව එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක ලිපෙන් එළියට ගන්නවා. මේ තියෙන්නේ අපි කලින් තියාගත්ත කරවිල ටික. දැන් මම මේ පරිප්පු මිශ්‍රණය මේ වගේ කරවිල ඇතුළට පුරව ගන්නවා. කරවිල කියන්නේ විටමින් C, විටමින් A වගේ පෝෂණ කොටස් ගොඩක් අඩංගු එළවලුවක්. ඒ නිසා ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න අපේ සමට වගේම ඇස්වලටත් මේ ගොඩක් හොඳයි. විශේෂයෙන්ම දියවැඩියාව පාලනය කරන්න ගොඩක් උදව් වෙන දෙයක් තමයි කරවිල. ඒ වගේම මෙය කැලරි ගොඩක් අඩු එළවලුවක්. ඒ නිසා ආහාර පාලනය කරන ඔයාටත් මේක ඔයාගේ කෑමට එකතු කරගන්න පුළුවන්. ආහාර ජීර්ණය හා සම්බන්ධ ප්‍රශ්නවලට, හදවත් සෞඛ්‍යයට, පිළිකා නසන්න වගේ ගොඩාක් දේවල් වලට කරවිල උපකාරී වෙනවා. මේක ඊතරම්ම වටිනා එළවලුවක් අපිට ගන්න පුළුවන්. කරවිල ටික ඔක්කොම මේ වගේ පුරෝගෙන ඉවර වෙලා මම ස්ටීම් කරන්න පුළුවන් භාජනයක් මේ වගේ අරගන්නවා. ඊට පස්සේ මේ කරවිල ටික එකින් එක මම මේක ඇතුලෙන් තියා ගන්නවා. මේ අතරතුරේ මම භාජනයක් වතුර මේ වගේ රත් වෙන්න දාලා තිබ්බා. ඊට පස්සේ මම මේ ස්ටීම් කරන භාජනයේ කුඩින් තියලා මේ විදිහට මූඩියකින් වහනවා. අපි මේක විනාඩි 15ක් සාමාන්‍ය ගින්දරේ ස්ටීම් කරගන්න ඕන. ඉතින් මේක ඔයාට බත් එක්ක එහෙම
හරිම රසට කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරවිල කන්න අකමැති කෙනෙක් වුණත් මේ විදිහට හැදුවොත් නම් අනිවාර්යෙන් කරවිල කයි. විශේෂයෙන්ම කරවිල අපේ ඇඟට ගොඩාක් හොඳ එළවලුවක් නිසා සතියකට එක වතාවක්වත් මේ විදිහට කරවිල අපේ කෑමට එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ හෙල්දි රෙසිපීස් අපේ channel එකේ තව ගොඩක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝස් ක්ලික් කරලා ඒව බලන්නත් පුළුවන්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්නත් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.